හයි ගයිස් ඔන්න අද මම ඔයාලට පුංචි vlog එකක් අරගෙන මේ නම් ඉන්නේ මගේ අක්කා. එයා නම් ඉතින් මේකප් එකක් දාන්න ගත්තාම කොහෙන් ඉවර වෙනවද කියලා මට නම් හිතා ගන්න බෑ. බලමුකෝ ඉතින්. මේ මොනවද? මොනවා ගානවත් දන්නේ. මේ තියෙන්නේ ගයිස් පාට. ඔයාලට කැමති පාටක් ඇස්සලා ගා ගන්න පුළුවන්. තමන්ගේ ඇමේ පාටට තමන්ට කැමති පාටක් ගා ගන්න පුළුවන්. අපේ අක්කා නිල් පාට දන් ඉන්න හින්දා ඔය නිල් පාට තමයි ගාගන්නේ. දැන් ඉතින් එයාගේ හැමදේම නිල් පාට තමයි අද දවසේ. අද අපි දෙන්න ඇඳයි යන්න හිතන් ඉන්නේ ටිකම ටික ගවුන් දෙකක්. අපේ අක්කා නම් නිල් පාට ටික තවම අඳිනවා. මම නම් බලමු. මට හිතා ගන්න බෑ මම මොන වගේ පාට ගවුමද අඳින්නේ කියලා. මුලින්ම යන්න ඕනේ අපේ අක්කාගේ අල්මාරිය පැත්තට. ඒකේ නම් තියෙනවා ලස්සන ගවුන් ටිකක්. ඒවත් ඉතින් මගේ වගේ තමයි. අපේ අක්කා අයිලයිනර් දින්නයි යන්නේ. එයා නම් එක අඳින්න හරි අමුතු විදිහකට. ඔයාලත් එහෙමද ළමයි? ඉතින් guys මම මේ පළවෙනි වතාවට තමයි මෙහෙම vlog එකක් කරන්නේ. පුංචි අඩුපාඩු නම් ඇති ඉතින්. අපේ අක්කා කොහෙ ගියත් මේකප් එක නම් අමතක කරන්නේ. ඇති නේ දැන් ඔය මේකප් එක දැම්මා. ලස්සන. මේ අහන්නකෝ යාළුවනේ. මේ කිස් බියුටි කියන බ්‍රෑන්ඩ් එක නම් සුපිරි. ඒක නම් ඕනම ස්කින් එකට මාළු සපෝට් එකක් තමයි දෙන්නේ. අපේ අක්කා ගන්නේ මොයි කිස් බියුටි කියන බ්‍රෑන්ඩ් එක තමයි. දැන් ඒකත් ඉවරයි. ඒක නම් දුන්නේ ඔයාලට. දැන් මේකත් ඉවරයි. මේ තියෙන ළමයි අද ඔයාලත් මේවා යූස් කරනවද? අපේ අක්කා වැඩිපුරම ඕක තමයි යූස් කරන්නේ. ඕකෙන් නම් ළමයි මාළම වැනිලා සුවඳක් එන්නේ. මොකටද සුවඳයි ඒක නම්? වැඩිපුරම ආස ඕක තමයි. ඉතින් කොණ්ඩේ පිස්සු වගේ කඩාගෙන යන්න බෑනේ. මේ මොකද්ද කරන්න හදන්නේ? පේනවද දාගෙන යන්නේ අද නිල් පාට බෑග් එක. මම ඔයාලට කිව්වේ කලින්ම යාර දවසම නිල් පාට තමයි. අපි යන්නයි හදන්නේ. ඔන්න දැන් අපි ආවා. පුළුවන් නම් කියන්න ඔයාලා අපි මේ කොහෙද ඉන්නේ කියලා. තව චූටි තුරයි තියෙන්නේ. හරිම ලස්සනයි මෙහෙනම්. මාරම නිදහස් ළමයි මෙහෙට ආවා කියන්නේ මාරම නිදහසක්. ඔයාලත් ඇවිල්ලා බලන්න.